අද මගේ පාසලේ දියණියක් ජීවිතයේ අවසාන ගමන ගියා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අවසාන වෙනකන් අහන්න මේ අපේ කතාව. රංගිරි දඹුලු විද්‍යාලයේ දියණියක් උසස් පෙළ විභාගයට යන්න තියෙද්දි උදේ ඇහැරවනකොට ඒ දරුවා නිදි ඇඳේම මැරිලා. අපේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ තියෙන රාක්ෂ ගතිය ඥානකකම පෙන්නපු අවස්ථාවක් මේක. විභාගය ෆේල් වුණොත් මැරෙන්නද වෙන්නේ? විභාගේ ෆේල් වෙච්ච මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි මිනිහෙක් බයෝ සයන්ස් කරලා, ඇග්‍රි සයන්ස් කරලා, වෙටර්නරි කරලා එහෙම නැත්තම් වෙනත් ඉදිකින් ජීවත් වෙන්නේ නැද්ද? දරුවන්ට මේක කියලා දෙන්න ඕනේ. මේකට දෙමව්පියෝ ගුරුවරු මැදිහත් වෙන්න වෙනවමයි. ජීවිතය කියන්නේ විභාගයේ විතරක් නෙවෙයි. ජීවිතය කියන්නේ ජීවිතේට. දරුවෝ සෙල්ලම් කරන්න, නනන්න, ගයන්න, රණ්ඩු වෙන්න, දුවන්න, පනින්න, කෑකෝ ගහන්න ඕනේ. මේ කතාව අහන්නේ දරුවෙක් නම් හොඳට අහගන්න. මේ කතාව අහන්නේ දෙමව්පියෙක් නම් එයාත් හොඳට අහගන්න. විශ්වාසවන්ත යාළුවෙක් තියාගන්න. යාළුවෙක් නැත්නම් තමන්ගේ දෙමව්පියන්ට හැමදේම කියන්න පුරුදු වෙන්න. මහා ව්‍යසනයක්. ඒ ડિප්‍රෙෂන් තත්ත්වය, මේ ආතතිගත බව ඊටාම භයානකයි දරුවන්ට. දරුවන්ට හීන දෙන්න, දරුවෝ හීනවලට යන්න, හීනේ රැඳිලා, හීනේ මැඩිලා ජීවත් වෙන්න එපා. හීනයක් කියන්නේ හැබෑ කරගෙන අමාරු එකක්. ඒකට එක හීනයක් කියන්නේ. ඊට වඩා අරමුණකට යන්න. මම මිනිස්සෙක් වෙනවා. මම කොහොම හරි ජීවත් වෙන මිනිස්සෙක් වෙනවා. මගේ දක්ෂතාවයට මම ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න. මෙන්න මේක දරුවන්ට අපි පෙන්වලා දෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ නීරස භයානක එහෙම දෙයක් නෙමෙයි. අද වෙනකොට උසස් පෙළ සයන්ස් කර දරුවන්ගේ අම්මලා තාත්තලා බය වෙලා. මොකද්ද මේ වෙන්නේ? ළමයි මිය යනවා. අවුරුදු 15ක් 16ක් දරාගෙන විඳගෙන ආපු ජීවිතේ හොඳම කඩේමේදී ජීවිතය අතහැර දාන. මේ తত্ত্বය අපේ දරුවන්ගෙන් අයින් කරන්න ඕනේ. ඒකට දරුවෝ පිටිපස්සේ ගුරුවරු දෙමව්පිය වෙන අපි හැමෝම ඉන්න ඕනේ. අධ්‍යාපන ක්‍රමය විභාගය මොක වුණත් දරුවන්ට ජීවිතය ගැන කියලා දෙන්න, ජීවත් වීම ගැන කියලා දෙන්න ඕන අපි. එහෙම නොවුනොත් වෙන්නේ හෙට දවසේ අපේ දරුවා මැරෙන්න පුළුවන්. මේක නවත්වන්න අපි කොහෙන් හරි එකතු වෙන්න ඕනේ. මේක අපි ඔළුවෙන් හිතන්න ඕනේ. දරුවන්ට විඳින්න, සතුටු වෙන්න, ජීවිතය ගැන කියලා දෙන්න. ජීවිතය කියන්නේ ජීවත් වීම කියන එක. මේ අපි අවුරුදු 60ක් 70ක් ගෙවලා මැරිලා යන ජීවිතේ කොහෙදෝ නැති බලාපොරොත්තු කන්දරාවක හීන විදියට හිර කරගෙන ජීවිතය අනවර්ථය විනාශ කරගන්න අපිට අවශ්‍ය නැහැ. අපි කැමති අපේ දරුවෝ සතුටින් ඉන්නවා දකින්න. ජීවත් වීම කියන්නේ Tamanට පුළුවන් විදියට උපරිම සතුටින් ජීවත් වෙන එක කියලා දෙන්න ඕනේ. හැම කෙනෙකුටම දොස්තර කෙනෙක් වෙන්න බැරි බවත් කියලා දෙන්න ඕනේ. හැම කෙනෙකුටම කලාකරුවෙක් වෙන්න බැරි බවත් කියලා දෙන්න ඕනේ. හැම කෙනෙකුටම ගුරුවරයෙක් වෙන්න බැරි බවත් කියලා දෙන්න ඕනේ. හැමෝටම හැමදේම කරන්න බැරුවා වගේම හැමෝටම ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් මේ ස්වභාව ධර්මයේ මවලා තියෙනවා කියලාත් අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ නිසා මේක අපි හැමෝගෙම ඇහැ ගැහෙන්න ඕන දෙයක්.